අයිබෝවන් දරුවනි අද මම ඔබලට පැහැදිලි කරන්න යන්නේ මේ අධ්‍යාපනය හා ආර්ථික සංවර්ධනය පිළිබඳව. අධ්‍යාපනයත් එය හා සම්බන්ධ වෙන ආර්ථික සංවර්ධනයත් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. දැන් මේකෙදින් අපිට අධ්‍යාපන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් දරන ලද උත්සාහයන් බොහෝ විට අපි දන්නවා ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් ඒවා. ආර්ථික සංවර්ධනය කරගෙන තමයි ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන තමයි අධ්‍යාපන සංවර්ධනය කිරීම කළ යුතු වෙන්නේ කියන එක. මොකද ඈත කාලයේදී අපි දන්නවා අධ්‍යාපනය කියන එක පැත්තකින් පරිභෝජනය වශයෙන් තමයි සැලකුවේ. ආයෝජනයක් වශයෙන් එක සැලකුවේ නැහැ. ඒ කොහොම වුණත් අධ්‍යාපනය නිෂ්පාදන ක්‍රියාවලියෙහි එක කොටසක් බවට පත් වෙනවා. අධ්‍යාපනයේ යොදවන සම්පත් විශේෂයෙන්ම අර පිරිමැස්මක් ඇතිව අපතේ නොවන පරිදි නාස්තියේ වළක්වාගෙන ඒ වගේම උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න ආකාරයට තමයි මේ ආර්ථිකයට අධ්‍යාපනය ලබා දිය යුත්තේ. එතකොට ආර්ථිකයට සම්බන්ධ වෙනවා අධ්‍යාපනය. ඒකයි මේ අධ්‍යාපනය හා ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ. දැන් අධ්‍යාපනය බොහෝ විට පරිභෝජනයෙන් ආයෝජනයට නැඹුරු වෙලා තියෙන්නේ. දැන් අපි ඒක දන්නවා විශේෂයෙන්ම පොත්පත් කියවනකොට මේ දරුවන්ට ওই විශ්වවිද්‍යාලයේ දරුවෝ බොහෝ විට මූලික ආර්ථික විද්‍යාවේ පොත්පත් කියවලා ඇති. එහිදී ඇඩම් ස්මිත් කාලයේ සිටම අධ්‍යාපනය ඇත්තෙන්ම ආර්ථික විද්‍යාව අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මුල් කාලේ අධ්‍යාපනය පරිභෝජනයක් ලෙස තමයි සැලකලා තියෙන්නේ. අධ්‍යාපනය සැලකලා තියෙන්නේ පරිභෝජනයක් විදිහට. දැන් අපි දන්නවා 20 වන සියවසේ මැද භාගයේ දක්වාම අධ්‍යාපනයෙන් අපේක්ෂා කළේ බොහෝ විට ඔය චරිත සංවර්ධනය, සදාචාර සංවර්ධනය, ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව, සංස්කෘතිය පවරා දීම, හොඳ පුරවැසියන් හදා ගැනීම, නැත්නම් අපිට කියන්න පුළුවන් තවත් පැත්තකින් ওই විනයගරුක හොඳ પરම්පරාවක් බිහි කර ගැනීම කියන දෑ අරමුණු කරගෙන තමයි බොහෝ වශයෙන් ওই 20 වන සියවසේ මැද භාගයේ දක්වාම අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වුණේ. ඉතින් අධ්‍යාපනය පුද්ගලයා සරසන ආභරණයක් වශයෙන් උත් සලකනවා. එතකොට ඒ විදිහට බලපුවාම අධ්‍යාපනය ඒ යුගයේ පුද්ගලයාට බොහොම ආභරණයක් වුණා, වටිනාකමක් ලබා දුන්නා. එතකොට තවත් පැත්තකින් අධ්‍යාපනයේ පුද්ගලයාගේ මේ ආධ්‍යාත්මික දියුණුව හා චරිත සංවර්ධනය ඇති කරනවා. එතකොට සමාජයේ පොදු යහපත සඳහා සංස්කෘතිය ආරක්ෂා කිරීමත් ඊළඟ પરම්පරාවට පවරා දීමත් තමයි බොහෝ වශයෙන් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේවා අධ්‍යාපනයේ තුල සංස්කෘතිය, සભ્યත්වය පෝෂණය වෙනවා. ඒවා ඉදිරි પરම්පරාවට පවරා දෙනවා කියන එක තමයි මින් අදහස් කරන්නේ. ඒ වගේම අධ්‍යාපනයේ සමාජ සේවයක් වශයෙන්ද සලකන්නට පුළුවන්. අධ්‍යාපනය මානව අයිතියක් ලෙසත් බොහෝ විට සලකනවා. එතකොට මානව අයිතියක් වශයෙන් සැලකපුවාම අපිට පැහැදිලි වෙනවා අධ්‍යාපනයේ පරිභෝජනයක් වශයෙන්. අපිට අධ්‍යාපනය කියන එක ඒ විදිහට අයිතියක් වශයෙන් මානව අයිතියක් වශයෙන් සැලකපුවාම කෙසේ වෙතත් මේ අධ්‍යාපනයේ පරිභෝජනයේ ලෙස සැලකනකොට එහි දැකිය හැකි තවත් ලක්ෂණ තියෙනවා අපිට. ඔය මොනවද තියෙන ලක්ෂණ කියන එක පිළිබඳවත් ඉතා වැදගත් වෙනවා. දැන් ආර්ථික සංවර්ධනයේ පසුපස
අධ්‍යාපනයේ ගමන් කරනවා කියන එකත් කියන්න පුළුවන්. ආර්ථික දියුණුවක් නොමැති විටක අධ්‍යාපනයේ දියුණුවක් ඇති වෙන්නේත් නැහැ. දැන් විශේෂයෙන්ම අපි දන්නවා දියුණු රටවල් වල දියුණු වෙච්ච රටවල් වල අධ්‍යාපනය හොඳ දියුණුවකුත් තියෙනවා. දුප්පත් රටවල් වල නොදියුණු රටවල් වල ওই සංවර්ධනයේ විමින් පවතින රටවල් වල අධ්‍යාපනයේ මට්ටමින් යන්නේත් නැහැ. ඒක හේතුව තමයි අර අය මේක ආයෝජනයක් ලෙස යොදා ගන්න අධ්‍යාපනයේ අපි යොදා ගන්නවා අපි කිව්වේ අපි දුප්පත් රටවල් නිසා. අපි යොදා ගන්නවා මේක පරිභෝජනයක් වශයෙන්. එතකොට හොයන සල්ලි ටික මුදල් ටික ආදායම පරිභෝජනයක් වශයෙන් සලකනකොට ඉතිරියක් වෙන්නෙත් නැහැ ආයෝජනය වෙන්නෙත් නැහැ. අධ්‍යාපනයේ ස්වරූපයත් ඔන්න ඔය බවට පත් වෙනවා. දැන් අධ්‍යාපනය ගැන ඇත්තෙම ඔය විදිහට මුල් කාලීනව හිතන්නට පුළුවන්. අධ්‍යාපනයේ විශේෂයෙන්ම මානව සම්පත් වලට හොඳ ආයෝජනයක් වෙන්නට ඕන. අධ්‍යාපන ක්‍රියාවලිය සකස් කරගත යුතු වන්නේත් අන්නේ විදියට පරිභෝජනයක් වශයෙන් නෙවෙයි ආයෝජනයක් වශයෙන්. එතකොට අපි දන්නවා අධ්‍යාපනය ආයෝජනයක් වශයෙන් සලකනකොට ඒකට හේතු වන දේවල් තමයි ওই සම්පත් අර පිරිමැස්මෙන් යොදවන්නට ඕන. සම්පත් යොදවන්නට ඕනන්නේ අර පිරිමැස්මෙන්. නැත්නම් විනාශකාරී ලෙස ඒවා යොදවනවා නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම ওই විභාග අසමත් වීම, නිශ්චලනය, අධ්‍යාපනයේ ගිලිහී යාම, විෂය මාලා හා ඉගැන්වීමේ ක්‍රම නොගැලපීම ආදිය ගත්තොත් එහෙම සම්පත් අපතේ යාමක් වශයෙන් තමයි සලකන්න පුළුවන්. දැන් ඇත්තෙම අපි අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපනය ලැබලා උපාධි ගන්නවා, ආචාර්ය මහාචාර්යවරු වෙනවා. ඇතැම් විට බොහෝ විට තමන් ඉගෙන ගන්න විෂයවත් තමන්ට ජාත්‍යන්තර භාෂාවකින් අපි හිතමු ඉංග්‍රීසි භාෂාවකින්වත් ඒක තව කාටවත් කියලා දෙන්න බෑ. නමුත් සහතිකයක් අපිට තියෙනවා උපාධියක් තියෙනවා ඒ විෂය සඳහා ඔය අපි ගෞරව උපාධි සමහර විට තියෙනවා කියලා අපි කියනවා. නමුත් තව කෙනෙකුට වෙනත් රටවල් වලට ගිහින් තමන් ඉගෙනගත්තු විෂය ඉංග්‍රීසි භාෂාවකින්වත් වෙනත් ඔය දමිළ භාෂාවෙන්වත් ඒක කරන්න බැයි නම් කියලා දෙන්න බැයි නම් ඒ උපාධියේ යථාර්ථය කුමක්ද කියලා අපිට ප්‍රශ්නයක් පැන නගිනවා. අනිත් එකට අපේ ඇත්තම මේ අධ්‍යාපනයේ නොගැලපීම තුළ තමයි ආචාර්යවරු මහාචාර්යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා රටේ. මේ ඉන්න ප්‍රමාණය දිහා බැලුවොත් එහෙම අපිට ඇත්තම විශාල සංවර්ධනයක් කරා යන්න පුළුවන් අපේ රට. එහෙම යන්නේ නැහැ. ඒගොල්ලන් කොහොම පරිශ්‍රණ කරාද කියන එකත් ගැටලුවක් වෙනවා එතකොට. මම පරිශ්‍රණයක් හොඳට කරනවා නම් ඒ පරිශ්‍රණයෙන් ප්‍රතිඵල තියෙන්න ඕනේ රටට. මේක මටත් නැත්තම් සමාජයටත් නැත්තම් රටටත් නැත්තම් ලෝකෙටත් නැත්තම් මේ පරිශ්‍රණ කරලා අපි ලබන අධ්‍යාපනය තුළ මොකටද කරන්නේ කියන එක ගැටලුවක් ඇති වෙනවා. ඕක තමයි අපේ රටවල වෙලා තියෙන දේ. නමුත් ඇත්තම ජපානයේ වගේ රටවල් ගත්තාම එහෙමනේ ඔවුන්ගේ අධ්‍යාපනය ජීවිතයට බද්ධ කරගෙන නිතරම පරිශ්‍රණාත්මකව තමයි ඉගෙන ගන්න. ඒ පරිශ්‍රණාත්මක තුල ඒ රටවල් සංවර්ධනය වෙනවා. දැන් අපි ටිකක් බලමු ඔය අධ්‍යාපනයේ පරිභෝජනයේ හා ආයෝජනයේ ලෙස තියෙන මේ වෙනස්කම කුමක්ද කියන එක පිළිබඳව. දැන් පරිභෝජනයේ වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා අධ්‍යාපනයේ ඒකාන්තයක් වශයෙන් සලකන්න පුළුවන්. නමුත් ආයෝජනයක් වශයෙන් මේක සලකනවා නම් ඇත්තෙන්ම යම් කිසි ආකාරයකට අන්තයක් ලබා ගැනීම සඳහා මාධ්‍යයක් පමණයි වෙන්නේ. එතකොට ආර්ථික සම්පත් ලබා ගන්නා මාධ්‍යයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් ඒක. ඒකයි එතනින් අදහස් කරන්නේ. තව පැත්තකින් අපි පරිභෝජනයක් වශයෙන් අධ්‍යාපනයේ පොදු අරමුණු ගැන සැලකිලිමත් වෙලා විශේෂයෙන්ම හොඳ පුරවැසියන් බිහි කරන දැන් අපි ඉගෙන ගන්න ඉන්නේ ගොඩාක් ඉස්සර වාගෙන සාක්ෂරතාවයේ තියෙනවා උසස් පෙළ සමතුන් ඉන්නවා විශ්වවිද්‍යාලවල ගියපු අය නමුත් හැබැයි සමාජයේ නන්නත්තර වෙලා තියෙනවා කතා කරගන්න තේරෙන්නේ නැහැ වැඩිහිටියෙකුට කතා කරන්න තේරෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේ කෙනෙකුට පියතුමෙකුට කතා කරගන්න Tamanට අවබෝධයක් නැහැ ඉතින් එහෙම අධ්‍යාපනයක් තුල ඇත්තෙම මේක අපි රජයේ හිතුවොත් ආයෝජනය කියලා වෙලා තියෙන්නේ පරිභෝජනේ නම් ඒකේ කොහේ හෝ හිදසක් තියනවා කියන එක තමයි අදහස් කරන්නේ. ඊළඟ එක තමයි ආයෝජනයක් වශයෙන් ගත්තොත් එහෙම
විශේෂ අරමුණු තියෙනවා මේකේ. කෙනෙකුගේ වෘත්තීය දක්ෂතා එහෙම නැත්නම් නිෂ්පාදන ශක්තියින් වැඩි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. Taman ජීවත් වෙනකොට දැන් අපිට පුළුවන් නම් අපිට යොම් පියුම් කටයුතු කරන හැන්දක් සකස් කරගන්නට, ඉදලක් සකස් කරගන්නට, කොස්සක් හදාගන්නට, කලාත්මක දෙයක් නිර්මාණය කරගන්නට අපිට පුළුවන් නම් ඒන් වින්දනයක් ලබනවා, සෞන්දර්යාත්මක හදවත් ඇති වෙනවා. ඒ වගේම ජීවිතේ කිසියම් ආකාරයකට වින්දනීය බවක් ලබන්න පුළුවන්. ඇතැම් අය අද අපිට පේනවා උසස් අධ්‍යාපනය ලැබලා ඇවිල්ලා විශ්‍රාම ගිහින් බොහෝ දුකෙන් කාලය ගත කරනවා. ඒකට හේතුව තමයි සමස්තය ඔවුන් ලබාගෙන තියෙන එක ආයෝජනයක් වශයෙන් නෙවෙයි පරිභෝජනයක් වශයෙන්. අනිත් එක තමයි ඔය ආර්ය අධ්‍යාපනය කියන අදහස තිබුණා. ඒ කියන්නේ ආර්ය අධ්‍යාපනය කියන එකෙන් අදහස් කරන්නේ මේ පුද්ගලයෙකු පිරිසිදු වෙනවා මේකේ අධ්‍යාපනයේ. ඒ වගේම ආලෝකවත් වෙනවා. දැන් ඉතින් එහෙමත් එක පැත්තකින් කියනවා. එතනින් අදහස් කරන්නේ එක පැත්තකින් ওই පරිභෝජනේ ආයෝජනය ගැන කතා කරොත් එම ආර්ථික අධ්‍යාපනයේ නැත්නම් මේ කාර්මික අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක් තියෙනවා. වෘත්තියේ යෙදීමේ හැකියාවකුත් තියෙනවා. ඒ අයට සමහර අයට එහෙම අවස්ථාවක් එන්නේ වඩාත් මේක අපේ රටවල් වල ගිහින් තියෙන්නේ පරිභෝජනයේ පැත්තට. ඉතින් ප්‍රතිසංස්කරණයන් තුල හදනකොට මේක ආයෝජනයේ කොහොමද සිදුවෙන්න ඕනෑ කියන එක තමයි වඩාත්ම ඉස්මතු විය යුත්තේ. අනිත් එක තමයි බුද්ධිමය දක්ෂතා ලබා දීම වැඩිපුරම පරිභෝජනයේ පැත්තට නැඹුරු වෙන්නේ. බුද්ධිමය දක්ෂතා. යාට චක්කරේ සම්පූර්ණ කටපාඩම් කරගන්න පුළුවන් කවි 100ක් පාඩම්. ඒක මං හිතන්නේ ඒක පරිභෝජනයක්. සැලලිනි සන්දේශේ කවි ටික ඔක්කොම දන්නවා. ගාථා 50 ගණන් එහෙම නෙවෙයි මේක විය යුත්තේ. ඒ බුද්ධිමය පැත්තට ඒ දක්ෂතාවයට ලබා දෙන්නට ප්‍රමාණයක් තියෙනවා. නමුත් ප්‍රායෝගික පුහුණුව ඇති කරගන්නට තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්න දේ වඩා ප්‍රායෝගික වුණොත් තමයි විශේෂයෙන්ම වඩා වැදගත් වෙන්නේ. දැන් යාමිතිය ඉගෙන ගන්නවා, ගණිතය ඉගෙන ගන්නවා, මේ සියල්ලම ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට ඒක ප්‍රායෝගිකව Tamanට આવොත් එහෙම ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. දැන් බුද්ධිමය දක්ෂතා ලබා දීම වැඩිපුර අදහස් කරනකොට අර වෘත්තීය කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන සලකන්නේ ආයෝජනයක් වශයෙන් සලකලා. කෙනෙකුට වෘත්තීය අධ්‍යාපනය දැන් අපේ රටවල් වල තියෙන මේක විශේෂයෙන්ම සියලු දෙනාම විශ්වවිද්‍යාල වලට යන්න ඕන. විශ්වවිද්‍යාල වලට ගිහුවාම ඔක්කොම හරි. ඒ සියල්ලම ඊට පස්සේ විශ්වවිද්‍යාල වල මට්ටම අනුව සහතිකයේ අනුව වැටුප් හදන්න කියලා ඉල්ලීමක් තමයි කරන්නේ ගොඩ දෙනෙක්. වැඩි කොටසක්. ඉතින් ඒක බීම එච්චර වැදගත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි විෂය මාලා වැඩිපුර ඇත්තේ කලා හා සුද්ධ විද්‍යා විෂයන් සඳහා අපේ රටේ තියෙන්නේ. එතකොට මේකේ ආයෝජනය වෙන්නේ ව්‍යවහාරික විද්‍යාවක් ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවොත් පමණයි. සමාජ විද්‍යාත්මක පැති දේවල් හිතලා කලා විෂයන් පිළිබඳ ඉගෙනගෙන සෞන්දර්ය පැත්ත ඉගෙන ගන්න ඕනේ තමයි. ඒක නෑ කියනව නෙවෙයි. බලන්නකෝ විශ්වවිද්‍යාල වලට ගියපු අය දැන් ගණිතේ එහෙම නැත්නම් වෙනත් විද්‍යා විෂයන් ඉගෙනගත්තු අය හොඳ කලා කුසලතාවයන් තියෙනවා. ඒකට ඕනතරම් උදාහරණ තියෙනවා. ඉන්නේ එහෙම පුළුවන් වෙන්නේ ඒ කුසලතාවයන් ඇති වෙන්නේ ඇත්තම අර ව්‍යවහාරික විද්‍යාවන් පිළිබඳවත් කලාත්මක ශාස්ත්‍රයේ පිළිබඳවත් අවබෝධයක් තුළ ඉගෙන ගන්න අයට පමණයි. අනෙක් කාරණේ තමයි මේ අධ්‍යාපනය ගත්තාම මේ පරිභෝජනයේ පැත්තෙන් වැඩිපුර පුද්ගල ආශාවන් ඉටු කරගන්න තමයි උත්සාහ කරන්නේ. පුද්ගල ආශාවන් මම මෙහෙම වෙනවා මම මෙහෙම පුද්ගලයෙක් කියන ආශාව තුළ ගියොත් අධ්‍යාපනයේ වැඩක් වෙන්නේ නැහැ. එතකොට වැඩිපුර සමාජ අපේක්ෂාවන් ගැන තමයි හිතන්න ඕනේ. සමාජ අපේක්ෂාවන් ගැන මිනිසුන්ට මුදල් ඉපැයීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක තියෙන්න ඕනේ. ඒකෝ ඉපැය යුතු ප්‍රමාණය දැනගන්නට ඕනේ. එහෙම නැත්නම් සමාජ සේවාවක් වෙන්නේ නැහැ. අපි බණ කියලා සල්ලි ගන්නවා නම්, පිරිත් කියලා සල්ලි ගන්නවා නම්,
උගන්නලා සල්ලි ගන්නවා නම් ඒකේ සමාජයේ කොහේ හරි අර මම පෙර කිව්වා වගේ හිදෙසක් තියෙනවා. ඉගෙන ගන්න පුද්ගලයාවත් දන්නේ නැහැ. මේ පරිභෝජනයක්ද මේක ආයෝජනයක්ද කියන කාරණය. ඊළඟ කාරණය තමයි අධ්‍යාපනයෙන් පුද්ගලයා හෝ උවමනා. එපා දැන් උවමනා එපාකම් තියෙනවා පුද්ගලයාගේ. ඒ උවමනා එපාකම් පිරිමසා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපනය තුල. ඉතින් ඒක ඒ තරම් හොඳ එකක් නෑ. ඕන එපාකම් කියන්නේ අපේ තාත්තට බැරි වුණින්ද මම හොඳට ඉගෙන ගන්න ඕනේ. අම්මට බැරි වුණින්ද මං ඉගෙන ගන්නට ඕනේ. මං ඉස්සරහට යනට ඒක එක කොටසක් පමණයි. නමුත් වැඩිපුර බලාපොරොත්තු වෙන්නට ඕනේ පොදු උපයෝගීතාවයන් පිණිස. ඒකට අපි ඔය ඉංග්‍රීසි පොත්වල තියෙන්නේ පබ්ලික් යුටිලිටි කියන එක. මේ සඳහා තමයි අධ්‍යාපනයේ යා යුතු වෙන්නේ. ඊළඟට අනිත් එක තමයි පුද්ගලයන් මුල් වී අර කටයුතු කරනකොට ඒ විදිහට පුද්ගලයා මුල් වෙලා දෙනු ලබන අධ්‍යාපනයක් තියෙනවා නම් ඒ කියන්නේ පරිභෝජනය. නමුත් බොහෝ විට රජයේ මගින් දෙනු ලබන පොදු අධ්‍යාපනික ක්‍රමයේ තුල වෘත්තීය අධ්‍යක්ීම් තුල ඒ වගේ සමාජ සේවා තුල මේවා ඉදිරියට යන්නට ඒ සියලුම අධ්‍යාපනය සඳහා යොදා ගන්නා සම්පත් යොමු වෙනවා නම් අධ්‍යාපනයේ ආයෝජනයේ පැත්තට මම හිතන්නේ අපේ රටවල් ඒ තරම් කාලයක් යන්නේ නැහැ දියුණු වෙන්නට. එහෙම නැත්නම් ඉතින් කොච්චර අධ්‍යාපනය දුන්නත් එක තැනම තමයි. එදා අධ්‍යාපනය ලැබපු අයගේ තියෙන ශික්ෂණේ සදාචාරය සහ හැකියාවන් කුසලතාවයන් අද අය තුල තියනවාද කියන එක ගැටලුවක් වෙලා තියෙනවා. මම කියන්නේ අද අය තුල නැහැ කියන එක නෙවෙයි. නමුත් අර සීමිත ප්‍රමාණයකට තියෙනවා විශාල ප්‍රමාණයකට ඒක නැහැ. ඇතැම් උදවිය අපි දන්නවා උපාධියක් ගන්න කියපුවාම විශ්වවිද්‍යාලේ ගිහපුවාම මේ ගෙදර ඇවිල්ලා නිවස පිරිසිදු කරගන්නවත් නැහැ. කොස්සක් ඉදලා කල්ලන්නවත් කැමති නැහැ. මොකද එයාට උපාධිය තියෙනවා. අන්න ඒ මානසිකත්වයේ තුල අපේ රටවල් වල අර පරිභෝජනයේට නැඹුරු වෙච්චි අධ්‍යාපනයක් තුල තමන්ගේ උවමනාවන් ආශාවන් ඉටු කරගන්න අධ්‍යාපනයේ ලැබපු කෙනෙක් පමණයි. ඊළඟට ඔය අපි දන්නවා දෙවන ලෝක යුද්ධයේ වගේ කාලේ ජපානයේ ඇති වූ ශීඝ්‍ර ආර්ථික වර්ධනය. ඒ නිසා අධ්‍යාපනයේ මගින් ජනතාවගේ කුසලතාවය වර්ධනය කරගෙන ඒ රට ඉතාම ඉක්මනින් දියුණුවට ආවා. ඒ අධ්‍යාපනය නිසා ආර්ථික වර්ධනයත් නිශ්චිත වශයෙන්ම වුන් දිනාගත්තා කියන එක අපිට කියන්න පුළුවන්. ඒක ආයෝජනීය ලෙස වුන් ඒක හැසිරුවා. ඒක අපිට ප්‍රධාන වශයෙන්ම සාධකයක් වශයෙන් කියන්නට පුළුවන්. දැන් ඇත්තෙන්ම අපිට දන්නවා අධ්‍යාපනයේ තුල බොහෝ වශයෙන් අධ්‍යාපනයේ නිසා ආර්ථික වර්ධනය නිශ්චිත වශයෙන්ම සිදුවන බවට අංශ 4ක් අපිට කියන්න පුළුවන් කරුණු වශයෙන්. ඒක කරුණු 4ක් ආර්ථික විද්‍යාඥයන් පෙන්වලා දීලා තියෙනවා. ඔය ඇඩම් ස්මිත්ගේ කාලේ සිට බොහෝ විද්‍යාඥයින් සමාජීය විද්‍යාව හදාරපු අය මේ අධ්‍යාපනය කියන එක ආයෝජනයකට පරිවර්තනය විය යුතුයි කියලා කතා කරලා තියෙනවා. හැබැයි ඉතින් ඇඩම් ස්මිත් වගේ කාලේ බොහෝ විට රටවල වල තිබුණේ වැඩි වශයෙන් තිබුණේ පරිභෝජනයේ සඳහා උවත් පසු කාලීන එක ආයෝජනයක් විය යුතුයි කියන එක ඒගොල්ලන් තර්ක කරා. දැන් මේ හතර බලන්නකෝ. දැන් පොහොසත් ජාතීන් අතර දුප්පත් ජාතීන්ට වඩා වැඩියෙන් උගතුන් ඉන්නවා. දුප්පත් අයට ඊ රටවල් වල ඉන්න අයට වඩා පොහොසත් රටවල් වල උගතුන් ඉන්නවා. එක එකක්. අනිත් එක තමයි රටක ආර්ථික සංවර්ධනය ප්‍රාග්ධන ප්‍රමාණයෙන් සහ ශ්‍රම ප්‍රමාණයෙන් පමණක් පෙන්වන්න බෑ. ඒ සඳහා අධ්‍යාපනික කියන තුන්වන සාධකයක් අවශ්‍ය වෙනවා. මේ අධ්‍යාපනයේ වැදගත්කමක් ඒක. ඒ කියන්නේ සංවර්ධනයේ ප්‍රාග්ධන ප්‍රමාණය ශ්‍රම ප්‍රමාණය තුල පමණක් නෙවෙයි දියුණු අධ්‍යාපනය තුලත් තියෙන්න ඕනේ. එහෙම නැතුව අධ්‍යාපනයේ ඒකට සම්බන්ධ කරගන්න නැතුව ඒ අධ්‍යාපනයේ වැඩක් වෙන්නේ නැහැ.
කුමන ප්‍රතිසංස්කරණ කරත් මේක පරිභෝජනයකටම නැඹුරු වෙනවා නම් ඒ සංකල්පය මං හිතන්නේ ආයෝජනයේට එන්නේ නැත්නම් ඒක ඉච්ඡර සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට තමයි දැන් බොහෝ විට මිනිසුන් තමන්ගේ ජීවිත කාලය තුල උපේන ප්‍රමාණය ගණන් බලනවා. ඒ ගණන් බලනකොට උගතුන්ගේ ඉපයීම නූගතුන්ගේ ඉපයීමට වඩා වැඩි. අධ්‍යාපනයේ තියෙන ප්‍රබල සාධකයක්. අධ්‍යාපනයේට වැය කරන ප්‍රමාණය අනුව බලනකොට විශේෂයෙන් උපයන දාණය දක්වලා තියෙනවා 10%ක් 10 සිට 130 දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා. තමන්ගේ ධනය. ඉතින් ඒක අපිට සාධක වශයෙන් කියන්න පුළුවන්. ওই හතරවෙනි කාරණේ වශයෙන් කියන්න පුළුවන් සංවර්ධනයේ සමග ආර්ථික ව්‍යුහයේ ඇති වෙන වෙනස්කම්. කාර්මික හා සේවා අංශවල තියෙන ආර්ථිකයක ව්‍යුහය ඒ වෙනස අවශ්‍ය වන පුහුණු ශ්‍රම ප්‍රමාණය අනුව වැඩිවීම සහ නොපුහුණු ශ්‍රම ප්‍රමාණය අනුව අඩු වෙන්න පුළුවන්. එතකොට පුහුණු ශ්‍රමය ඇති කරන්නේ අධ්‍යාපනය තුලයි. ඔන්න ඔය ටික ඊටාම වැදගත් වෙනවා. එතකොට අධ්‍යාපනය ආයෝජනයක් වශයෙන් සැලකනකොට අධ්‍යාපනයේට සම්පත් යෙදවීම ඊටාම හොඳයි. යොදවිය යුත්තේ මේ පොත් කටපාඩම් කරලා උගතුන් කියලා හිතාගෙන ඉන්න අය එහෙම නෙවෙයි. එහෙම අය බී කරුවොත් එම බෑ. දැන් දියුණු රටවල් වල ඒ සංකල්පේ නෑ. හැම දෙයක් කරන්නම උගත්කම ඕන, නිපුණතාවය ඕන, කුසලතාවය ඕන. එහෙම නැත්තම් කරන්න අපහසුයි. ඒකට තමයි අධ්‍යාපනය ලබා දෙන්නේ. ඉතින් අධ්‍යාපනය ආයෝජනයේ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔය අපේ රටවල් වලත් දියුණු රටවල් වලත් ඒ ආයෝජන ශක්තිය ඇති වෙන්නේ. ආයෝජන ශක්තිය වැඩි වෙනකොට තමයි රටක කැපිටල් එක පරාග්ධනය ඇති වෙන්නේ. එතකොට තමයි මොම වැඩි වෙන්නේ. එතකොට තමයි ඉදිරි කිරීම වගේ දේවල් වැඩි වෙන්නේ කියන එක තමයි අපිට කියන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අධ්‍යාපනයේ ආයෝජනයක් විදිහට ගත්තාම ඒකේ වැදගත් වෙන්නේ ආර්ථික සංවර්ධනයට වඩා විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනය අධ්‍යාපනයට වඩා වේගෙන් වැඩි වෙන රටවල්. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට එහෙම වෙනවා කියන්නේ ඇත්තෙන්ම එතන ආයෝජනය සිදු වෙලා තියෙනවා අධ්‍යාපනයේ තුල. එතකොට අපිට පුළුවන් ජාතික ධනය, ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. රැකියා නියුක්තිය වැඩි කරගන්නට පුළුවන්. මේවා වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙන අධ්‍යාපනයේ තුලයි. ඒකට අපි ඉගෙන ගන්න සියලු දේ අධ්‍යාපනයේ සඳහා යොදවනවා නම් අපි අධ්‍යාපනයේ නියම අධ්‍යාපනය වෙන්නේ ආයෝජනය. දැන් මූලික දේවල්වත් අවබෝධ කරගන්නේ නැතුව මේ රටවල් ගමන් කරොත් බෑ. දැන් ඒ නිසා මූලික වශයෙන් අපි අධ්‍යාපනයේ වැදගත් වටිනාකමක් ඇති වෙන එක ඇත්ත. ඒක පරිභෝජනයේ සංකල්පයට ගියාට අධ්‍යාපනයේ උඩක් ඉගෙනගත්තු මිනිස්සු බලන්නකෝ ওই රත්තරන් එහෙම පළදින්නේ නැහැ එච්චර. ඔවුන්ට අවශ්‍ය නැහැ රත්තරන් පැනදීම. ඒ ටිකක් මම ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ එච්චර ඉගෙනගත්තු නැති අය ගොඩාක් දුරට බලනවා මේ රන් වලින් වාගේ මේ තමන්ගේ ඇඟ පුරවාගෙන තමන්ට වටිනාකමක් දෙන්න. චේන් එකකින් එහෙම නැත්නම් බ්‍රේස්ලට් එකකින් එහෙම නැත්නම් සපත්තු දෙකකින් එහෙම හරි වටිනාකමක් ගන්න උත්සාහයක් දරනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදි අධ්‍යාපනය, නිර්වෘල් අධ්‍යාපනය තමා ලබා ගත්තා නම් කිසියම් පුහුණුවක් ඔවුන්ට තියෙන්න ඕනේ. කුසලතාවයක් තියෙන්නට ඕනේ. ඒ වගේම ඒවා රටේ ආයෝජනයක් වෙන්නට ඕනේ. එසේ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද මගේ මේ පාඩම අවසන් කරනවා. ආයුබෝවන් සියලු දෙනාට.